පළවෙනි රූල් එක මොකක්ද? ඔව් that කියන conjunction එක අපි use කරන්න ඕනේ. අපි කතා කරා ඒක. දෙවෙනි රූල් එක මොකක්ද? මේ I කියන pronoun එක change වෙන්න ඕනේ. ඕනම pronoun එකක් තිබ්බොත් ඒ accordingly change කරන්න ඕනේ. ඒකට අනුව ඔයා change කරන්න ඕනේ. හැබැයි මේ දෙක නෙමෙයි දැන් මං ඉගෙනුවේ. ඊළඟ රූල් එක මොකක්ද? tenses change කරන්න ඕනේ. ඔක්කොටම කලින් මට කියන්න direct statement එකක් කියන්නේ මොකක්ද? මේ වගේ කෙනෙක් කිව්වා කියලා එයා කියන්නේ exact statement එක inverted comma ඇතුලේ දාලා තියෙනවා නම් අපි ඒකට කියනවා direct statement එකක් කියලා. විභාගෙදි ගොඩක් වෙලාවට ඔයාට දෙන්නේ question එක මේ විදිහට. She said I study science. එහෙම නැත්නම් he said I am studying science. ඒ වගේ inverted commas දාලා ඔයාට දෙනවා. දැක්ක ගමන් ඔයා අඳුර ගන්න ඕනේ මොකක්ද? ඒ ඇවිල්ලා direct speech එකක්. right. ඊළඟට reported කරනකොට දැන් අපි කතා කරා rules ටික that use කරන්න ඕනේ, pronoun changes කරන්න ඕනේ. මේ වීඩියෝ එකකින් අපි ඒක කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ මොකද්ද? අපි කොහොමද වැදගත්ම දේ සහ ගොඩක් අයට අමාරු දේ මොකද්ද? tenses අපි කොහොමද change කරන්නේ කියන කාරණා. හරි දැන් මේ බලන්න පුතේ. ඉස්සෙල්ලම ඔයා හොඳට go through කරන්න sentence එක. ගිහලා ඔයා highlight කරගන්න ඕනේ මොකද්ද tenses වලදී හැම තිස්සෙම tenses තිබුණොත් මොකද්ද ඔයා highlight කරගන්න ඕනේ? verb එක. මේ තමයි subject එක, මේ තමයි verb එක, මේ තමයි object එක. study කියන්නේ මොකක්ද? පාඩම් කරනවා. කවුද පාඩම් කරන්නේ? මම. මොනවද පාඩම් කරන්නේ? science. I study science. verb එක highlight කරගත්ත ගමන්ම ඔයා අඳුන ගන්න ඕනේ මේක මොන tenses ද කියලා. මෙතන base verb එක විතරයි තියෙන්නේ ing, ied මුකුත් දාලා නැහැ. is am ඒව මේව මුකුත් වෙලා නැහැ. base verb එක විතරයි නම් තියෙන්නේ පුතේ මොන tenses ද? simple present. හරි ඒක ඔළුවට දාගත්ත ගමන් ඔයා දන්නවා reported speech වල මොකක්ද? ඒක simple present මොකද වෙන්නේ පුතේ? simple past කරන්න ඕනේ. හරි අපි උත්තරේ ගමු. She said that she studied. Study එකේ past tense එක මොකක්ද? studied. simple past වල අපි දාන්නේ මොකද්ද verb එක? past tense එක. right? එතකොට මේ දාලා තියෙන එක she studied science. හරිද? ඔළුවට ගියාද? ගියා sure. ඊළඟට I am studying science. මොන tenses ද? present continuous. යන්න පුතේ verb එකට highlight කරන්න verb එක, අඳුන ගන්න verb එක, is am එක verb එකට ing එන්නේ මොන tenses ද? present continuous. ඒක highlight කරගත්තට පස්සේ ඔයාට ලේසි rule එක apply කරගන්න. ඔයා දැනගෙන ඉන්න ඕනේ හැබැයි present continuous becomes past continuous. very good. අපි කොහොමද පුතේ past continuous verb එක ලියන්නේ? was එක base verb එකට ing. ඔයාට මෙතන එකම දෙයයි change කරන්න තියෙන්නේ මේ is am එකේ අදාළ විදිහට was were ගන්න තියෙන්නේ. මෙතන ආ තිබ්බොත් මොකක්ද අතන්ට එන්න ඕනේ? were. right දැන් අපි උත්තරේ ගමු. She said that she was studying science. very good. දැන් එන්නේ ඊළඟ එකට පුතේ present perfect. කොහොමද present perfect verb එක ලියන්නේ? has, have එක V3. මෙතන I හින්දා අපි මොකද්ද ගත්තේ? have. I have studied science. මේක දැක්ක ගමන් පුතේ විභාගෙදී ඔයා කරන්න ඕනේ මොකද්ද? verb එක circle කරගන්න මේ තියෙන්නේ. box කරගන්න එක circle කරගන්න. right මේක අඳුර ගන්න ඕනේ මොන tenses ද කියලා. present perfect. එතකොට ඔයාගේ brain එක ඔයාට කියන්න ඕනේ direct statement එක present perfect නම් indirect statement එක මොකද්ද වෙන්න ඕනේ? past perfect. හැබැයි ඔයා දැනගෙන ඉන්නත් ඕනේ past perfect කොහොමද ලියන්නේ කියලා. කොහොමද පුතේ past perfect ලියන්නේ? had එක V3. කොහොමද අපි ඒක කියන්නේ? She said that she had studied science. right. ඊළඟට එන්න පුතේ fourth one. I studied science. direct statement එකේ verb එක තියෙන්නේ මොකෙන්ද? base form the past tense. past tense. past tense verb එකක් තියෙනවා නම් ඒ මොන tenses ද? simple past. simple past becomes
past perfect කොහොමද පුතේ past perfect ලිව්වේ had එක V3 හරි අපි උත්තරේ ගමු she said that she had studied science very good ඊළඟ එක මෙතන verb එකට යන්න පුතේ හැරගෙනට will study will කියන එක දැක්ක ගමන් ඔයා දැනගෙන ඉන්න ඕනේ මේක මොකද්ද something related to future very good මේ මොන tenses ද simple future එතකොට ඔයා ඒක ප්‍රශ්නයක් නෑ පුතේ future වල අපිට කරන්න තියෙන එකම දෙයයි මොකද්ද will එක would කරන්න තියෙන එක future continuous ආවත් whatever future perfect ආවත් will එක would කරන්න විතරයි අපිට තියෙන්නේ එතකොට මෙතන කියනවා will study I will study science කියලා කියන්නේ එතකොට ඔයා indirect කරනකොට මොකද කරේ ඇහැ අරගෙන එන්න මෙතනට ඔයා would කරා right අපි උත්තරේ කියමු පුතේ she said that she would study science හරිද පුතේ හරි මම ඔය නිකන් බේසික් කාරණා ටික තමයි ටච් කරේ හැබැයි අපි මෙතන present perfect continuous past perfect ඊළඟට can may must මතකද ඒ ටිකත් අපි මෙතනට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ right හරි දැන් පුළුවන්ද තව විනාඩියක් දෙන්න මට ඕනේ අද ඔයා මෙතනින් යනකොට මම අන්තිමට දෙන ඇක්ටිවිටි එකට පහෙන් පහක් අරගෙන යන්න සහ ලබන සතිය අපි past paper questions කරනවා පැය භාගයක් අරන් මට ඕනේ ඔයා ඒකට හොඳට perform කරනවා දකින්න ඔයා කැමති දෙයකට very good එහෙනම් හොඳට බලා ගන්න පුතේ හොඳට ඇනලයිස් කරන්න කළා මම ඇක්ටිවිටි එකක් දෙනවා දැන් කරන්න ඕනේ right හරි note